ටිකෙන් ටික වියකී යන මනුෂ්‍යත්වය නැවත ගොඩනැගීම දෙසා දිගහැරෙන මනෝදම් ප්‍රොඩක්ෂන්. මේ කැල්ල බලෙන් ගහලා නෑ නේ බා. නෑ බං අඩුයි මේක වැඩක් නෑ. මේක තාම පොඩි. මේවා පොඩි බා. මේකේ තියෙනවා බං හොඳ හරල් ටික. මේකේ කඩන්න කලින් අපි ආහාරයකට ගිහිල්ලෙමුකෝ. මේ පැත්තෙත් බලලා හොඳ බඩමුණක් මේ පැත්තේකෙත් බලලෙමු බා. හරිද? ඉතින් කියලා උරේකුත් අරන් ඇවිල්ලා. හොඳ ටිකක් කල්ලා. ඔව් මේකට වත්තේ උන්ගෙම යනවා. මේ ඉස්සරහ බලහන යනවා කියව නෙමෙයි එයි අර ගොයියා තියාතුව. ඔව් නෑ බං අර උඩට ඇවිල්ලා. යම ඌවගේ බඩරුව ඉන්නේ ආව. යම ඒ බඩ යම උරයක් අරන් ඔය දකින්න කලින් යම මේ යම ඉක්මනට යෝ මොකද්ද වංග ට්වීට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. කලබලෙට ඒකත් අමතක කළා බං මයික් ඉක්මනට තමාරු ගන්න. අයියෝ කලබලෙට ඕකත් අමතක කළා බං. Oh no! යෝ වංග යකෝ ඉක්මනින් කොට ඔච්චර ඉක්මනින් යන්න ඕනේ අර කය එනතෝ ඉමන්ට ගෑවේ බං. යම ඉක්මනට. කලබලෙට බං කලබලේ අර කයින්න කලින් යන්නත් වෙයි. යම. අර ඉක්මනට කඩපන්. අයියෝ බිමටත් දාන්න. කවුල කෙනෙක්වත්. වරමත් කැඩෙනවා එක්ක දැන් ඈ. වත්ත බැත්ත යන්නත් ඕනේ හොරු කඩලාද ගිරව් කාලාද කියලා බලන්නත් ඕනේ. මොනවාද එල්ලන්නේ? මේවා දිගට අහුවෙනවා නේක. ඒ මට ඒ අර මේ මගේ හේනේ බඩෙන් උරුවය කඩන් ආවා. පොඩ වෙන්නන්නෝ. මේවානේ ගම්මගේ මේනේ වගේ තියෙනවා පොඩ්ඩක් ඉන්න. ඇයි මහත්තයාගෙත් ඔය වගේද? ඔය එන්නකො පොඩ්ඩක්. ඔයන්නේ. මුන්තම හොරු. මගේ හේනේ බඩිරුම් කරලා තොපි. ඔය නම් අපි නෙමෙයි කැඩුවේ. මොතරේ. ඔය නම් අපි නෙමෙයි අනේ. මේ කල්ලා දෙන නුඹලානේ. ඇයි මෙතන අපි ඇද්දි බාර ඌරවා ගත්ත බල්ලෝ ඇත්ත කකා හිටියා නේද? එතකොට මේ අඩි ඌරන් අඩිද? මට හිතේ නේද ඌරු අඩි. උඹේ බාටාව දියපන් එතන. බලපන් උඹේ අඩියම තියන්නේ. අනේ සෝරි මහත්තයා. අදලා අනුන්ගේ වතු වලින් බඩිරුම්. ඔයාගෙන් කඩන්නේ නෙමෙයි ආයේ කායසන් කඩන්නේ. මං පොලිසියට කොල්ල දෙන්න. අනේ එපා අනේ ගොයියෝ අනේ එපා මුන් ඕන වෙද්දි ෆෝන් එක උස්සන්නෙත් නෑනේ. ඔව්නේ. ඕනෙද්දි. අපෝ ෆෝන් එක උස්සපන්. බලමු. යකා මුන් ෆෝන් උස්සන්නෙත් නෑ බලන්නකෝ. කොයියකෝ මුන් දෙන්න. ඔය ඉඳපන්. Oh no! අම්මා. අවුදියකෝ. විරි වගේ. බලන්නකෝ මේක නගින්නත් බෑනේ. බලපන් අර ගොයියා නෝ ඉතින් නැගිටින්නත් බෑ. කකුල අම්මේ කවුරු නැගිටපන් යාතු අර මේ දෙන්නම් ගන්න දෙයක්වත් නැහැ මේ ගොයියොන්ට දෙන්නත් ඕනේ ආධාරයක් රක්ෂණ කොට තියෙනවද නැම පව් හැබැයි ගොයියෝ අම්මට සිරි මොකද උඹලා තුන් දෙනා වැටිලා අම්මට සිරි මාත් වැටුණා. කවුරුත් දැක්කේ නැතුව ඇති. මොකද ගොයි මහත්තයා වඩිනුම් කල්ලා කටේ බාගෙන ඉන්නේ මොකක්ද උනේ පොඩක් ඉන්න කොයිරියක් මට උම්මට නැගිටින්න මේ මහත්තයා මේ මුන් දෙන්න මගේ වතෙන් බඩිරුම කැඩුවා. එහෙමද උඹලා දෙන්න මේ බඩේරුම් කන්නවනේ මේ බඩේරුම් හැදගත් නෑ මේ හේන් වල මේ ගොයියෝ රට වටේට ණය වෙලා මේවා හිටවලා තියෙනවා එහෙම කැඩුවම හරියනවද අපි ඒ ගොයියෝන්ගේ කැඩුවේ නෑ අපි අර සියාතු ගොයියනේ එතන සියාතු කියන්නේ ගොයියෙක් නෙමෙයි එයා ඉතින් අපි
අපිට අපේ එකෙත් හැදිලා නෑ මහත්තයා. එයාගේ එකේ ටිකක් හරි ලොකුවට තියෙනවා. අපේ වගේ නෑ මෙහෙමවත්. මෙච්චරයි. මෙච්චරයි. බලන්නකො මහත්තයා මගේ කෑල්ලම විතරයිනේ මුන්ට පේන්නේ මහත්තයා. මේ රට දියුණු කරලා ගොවියෝ. ගොවියන්ට ඔහොම කරන්න එපා. උඹලා දෙන්න උනහ. මං දැන් පොලිසියට කෝල් එකක් දීලා තොපිලි වරයි යනවා. පොලිසිය. අනේ එහෙම කරන්න එපා. අය යාගින් කඩන්න නෑ බඩේ. නෑ නෑ ඒව හරියන්නේ අනේ නෑ. මේ පොලිසිය මේ වෙන්න කොහොමද දම්මුල් පොලිසිය මේ මෙන්න මේ බඩේරුම් හොරුවා එක්කම අල්ලලා යන්නේ.